වීඩියෝ එක මම ලස්සනට ප්ලේ කරා නේද? හොයන්නවත් බෑ නේද කවුද ප්ලේ කරේ කියලා. ඔයාලා බලන්න මගේ ගිටාර එකේ ඒක ප්ලේ කරද්දී ටෝන් එකවත් ඔන් කරලා තිබ්බේ නැහැ. මේ තියෙන ගිටාර එක. හැබැයි මම දන්න හින්දා මට ප්ලේ කරන්න පුළුවන් හින්දා මම ඒක උඩ අත මේ විදිහට යවුවා. මේ ඔන්න දැන් තමයි ටෝන් ඔන් කරගත්තේ මේ. ඔන්න පාට් එක. හරිද? එතකොට දැන් ඒ සමහර වෙලාවට කාට හරි පුළුවන් අර යටි මියුසික් එකේ යන ඔරිජිනල් මියුසික් ට්‍රැක් එකට හොඳ ජනප්‍රිය බෑන්ඩ් එකක් ප්ලේ කරන එකට ගිටාර එක අරගෙන මේ විදිහට අත යවනවා. ඊට එයාත් ටෝන් එක ඔන් කරගෙන එයාට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඒක හරි ක්‍රමේ නෙවෙයි. එහෙම ප්ලේ කරන්න අවශ්‍ය නම් ක්‍රමයක් තියෙනවා. බැකින් ට්‍රැක් එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් එක අයින් කරලා මියුසික් ට්‍රැක් එක අපිට හදා ගන්න පුළුවන්. එහෙම හදන අය ඉන්නවා. කාට හරි අවශ්‍ය නම් මටත් ඒක අරන් දෙන්න පුළුවන්. රයිට්? ඔන්න බලන්න මම දැන් ඔරිජිනල් බැකින් ට්‍රැක් එකක් දාලා ඒ පාර්ට් එක ප්ලේ කරනවා. ඔන්න බලාගන්න. අන්න ඒ විදිහට තමයි බැකින් ට්‍රැක් එකට ප්ලේ කරන්නේ. එතකොට මේක ඔයාලා පටලවා ගන්න එපා. එතකොට මේක විශේෂයෙන් බලන්න දැන් සමහර දරුවෝ ඉන්නවා ගුරුවරයෙක් යටතේ ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඒගොල්ලෝ අර වීඩියෝ කුඩ බොරුවට රඟපාලා වීඩියෝස් දානවා. එතකොට වීඩියෝස් දැම්මම ගොඩක් අය මේක තේරුම් ගන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ හිතන්නේ මාර ගැහිල්ලක් තියෙන්නේ මාරයි වැඩක් නැහැ කියලා. එතකොට ඒක වැරදි. ළමයා නොමග යන එකක් වෙන්නේ. දෙමව්පියොත් මේ ගැන සැලකිලිමත් වෙන්න මේ වැඩ ඔක්කොම කරන්න ඔයගොල්ලන්ගේ ෆෝන්ස් ඉල්ලගෙන මේ චුටි ළමයි. ඉතින් බලන්න ඔයගොල්ලෝ මොකක්ද යාලා කරන්න කියලා නැත්තම් එයාට උගන්වපු ගුරුවරයයි එතකොට ඔයගොල්ලෝයි මේ ළමයයි අනිත් එක සංගීතේ සම්පූර්ණයෙන්ම හැලුවට ලක් වෙන එකක් වෙන්නේ. මේ වීඩියෝ එක මම දාන්නේ කාටවත් අපහාසයක් කරන්නවත් මෙහෙම කරන්න නෙවෙයි. වැරදි දෙයට වැරදි දෙය කියලා පෙන්නලා දුන්නේ නැත්නම් ලංකාවේ හැමතැනම මේක එක දිගට වෙන හින්දා ඉතින් ඕගොල්ලන්ට නිවැරදි ගිටාර් ලෙසන්ස් ඕන නම් මගේ ගිටාර් සර් කියන පේජ් එක ෆලෝ කරන්න. ගිටාර් සර් කියලා YouTube channel එකක් තියෙනවා. ඒකෙත් බලන්න. ඔයගොල්ලන්ට එතකොට ID එකක් ගන්න. එතකොට මේක ගෙනා මේකට කවුරුත් තරහ වෙන්න එපා. මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. අපි වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. විශේෂයෙන් සංගීතය අපි හැමෝම එක වගේ ලස්සනට වැඩි කරගෙන යනවා. එහෙනම් ජයෙන් ජයම වේවා.